බගම්බර බන්ධනාගාරයේ උපරිම ආරක්ෂිත බන්ධනාගාරයක වූ අතර ශ්‍රී ලංකාවේ කොළඹ වැලිකඩ බන්ධනාගාරයෙන් පසු රටේ දෙවන විශාලතම බන්ධනාගාරය විය. මෙම භූමියේ බගම්බර ව්‍යුහ පෙරවමින් නිර්මාණය කරන ලද අතර ගොඩනැගිලි ලංකාවේ පොද වැඩි දෙපාර්තමේන්තුව වේනෝසින් නිර්මාණය කරන ලද පරදන ගේට්ටුව සහ බිත්තිවල සැලසුම් බස්ටෙලියන් ආභාෂය ලැබූ බව කියනු ලැබේ. බන්ධනාගාරයේ අක්කර 13ක භූමි පෙරමුණකින් යුක්ත වූ අතර තොට්ටු 3කින් යුතු වර්ග අඩුවන්නේ 1000ක පරදන ගොඩනැගිල්ලක සහිත කොට 380ක් අඩංගු වූ අතර එහි සිරකරුවන් හිරු 108 දෙනෙකු රැඳවා තබා ඇති අතර එහි බටහිරට වර්ග අඩු නොවී 1000ක බන්ධනාගාර රෝහල් ගොඩනැගිල්ලක් ඇති. බන්ධනාගාරයේ 1876 ද විවෘත කරන ලද අතර ඒ බරපතල වරදකරුවන් සහ මරණ දඬුවම් නියම වූ සිරකරුවන් නවතන ගැනීමට භාවිතා කරන ලද. මෙම සංකීර්ණයේ එල්ලුම් ගහක් ඇති අතර ඒ ශ්‍රී ලංකාවේ මරණ දඬුවම් කාර්යාත්මක කළ එකම බන්ධනාගාර දකින එක. සමස්තයක් වශයෙන් සිරකරුවන් පෙනී සියවසේ 4 දෙනෙකු බගම්බර හොඳ මරා දමන ලද. රට තුළ බන්ධනාගාර ජාලය පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම උත්සාහයක් ලෙස වසර 138 කාර්යාත්මක වූ පසු ශ්‍රී ලංකා රජයේ 2013 ද සංකීර්ණයේ ස්ථිරවීම වසා දැමීමට තීරණය කළේය. ඉතිරි සිරකරුවන් පල්ලෙකල නව බන්ධනාගාර සංකීර්ණයකට මාරු කරන ලද. 2019 දී රජයේ පරිකාශ කළේ මෙම භූමියේ සංස්කෘතික සංචාරක මධ්‍යස්ථානයක් වන බගම්බර සංස්කෘතික උද්‍යානයේ බවට පත් කරන බවයි.